ඕවා මොකද මෙහෙ කරන්නේ? මං ඔයා බලන්නේ ඔය. මං අය ડોක්ටර් චතුරංග හම්බෙන්නේ. ඒ මගේ හස්බන්ඩ්. තමුසාවේ ජොබ් එකක් හොයාගෙනද? ඔව් හස්බන්ඩ් ඉන්නවද? මට දැන් එන්නත් කිව්වේ. වෙලාවට මං තමුසේ වත ඇරියේ. නැත්තම් මටත් වෙන්නේ තමුසේවත් එක්ක පාරේ ගානේ හිඟා ගන්න. එහෙමද ඔයා හිතන්නේ? ඒ ඔයා හිතන විදිහනේ. මගේ හස්බන්ඩ් ලොකු බිස්නස්මන් කෙනෙක්. එයා මාසෙට ලක්ෂ 10ක් විතර පඩි ගන්නවා. අවුලක් නැහැ. ඔයා දැන් සතුටින් ජීවත් වෙනවනේ. ඒ හොඳටම ඇති. මං කොහමද ජොබ් එකක් ගන්න තමයි හස්බන්ඩ් ගාවට ආවේ. අන්න මගේ හස්බන්ඩ් එනවා. එහෙනම් ජොබ් එක ගැන කතා කරගන්නකෝ. බොස් මම පොඩ්ඩක් ලේට් නේ. බබා මේ ඉන්න අපේ බොස්. බබා මාර පැත්තට ෂිට්ටක් ගිහින් එන්න. ඇයි බොස් අවුලෙන් ඉන්නේ? අපේ වයිෆ් මොනාරි කිව්වද? නෑ එහෙම අවුලක් නැහැ. අපි අර ඩොකියුමන්ට් ටික අද සයින් කරලා හෙට බාර දෙන්න. මම ඒක කියන්නත් එක තමයි යාළුවා. හරි බොස් හරි. මම යන්නම් එහෙනම්. හරි බොස් හරි. මං එහෙනම් යන්න. කවදාවත් පිටපොත්ත මැනලා මිනිස්සෙක්ගේ තීරණ ගන්න එපා. හදිස්සියට තීරණ ගන්න යන්නත් එපා. මොකද ඔයාගේ හස්බන්ඩ් හරි හොඳයි. මම අතරලා ආපු එක මට වාසියි. මම යන්න. තමන් ගන්න හදිසි තීරණ නිසා ඉදිරි අනාගතය අඳුරවන බැවින් තමන් ඉවසීම මගින් එය කටයුතු කරොත් ඉදිරි අනාගතය ආලෝකමත් වනු ඇත. එම නිසා මොලේ ඇතුව වැඩ කරන්න.